බලන්න වල ද රොයල් ඔටෝමොබයිල් මියුසියම් එක බලන්න. අපි බලමු අතුලට ගිහිල්ලා මොනවා වගේද කියලා අපි ටිකට් එකක් ගත්තා. මේකදී අපි මෙන්ෂන් කරන්න ඕන කියන්න ඕන මේකට මේ රටේ අකාම එක කියලා තියෙනවා. ඒ අකාම එක තියෙනවා නම් ඔයගොල්ලන්ට JD යන්න මේ ටිකට් එකට නැත්නම් JD 5ක් ගෙවලා ටිකට් එක අරගෙන යන්න ඕන. අපි යන්න අතුලට. මේකදී කියන්න ඕන නොයෙකුත් වාහන වර්ග තියෙනවා. අපි ඕගොල්ලන්ට එකින් එක කියන්නේ නැහැ. අපි රැන්ඩම් ටිකක් අපි දෙන්නම් මෙන්න මෙහෙමයි කියලා පොඩි බ්‍රීෆ් එකක්. ඕගොල්ලන්ට බලාගෙන යන්න පුළුවන්. මේ වාහන මේවා මම හිතන්නේ මේ රටේ මේගොල්ලෝ පාවිච්චි කරපු පැරණි වාහන. දැන් මේක ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ යුද්ධ කාලේදී පාවිච්චි කරපු වාහනයක් තමයි මේක. මේගොල්ලෝගේ මේ ඉන්න රජතුමාගේ කලින් මේගොල්ලෝගේ පරම්පරාව පාවිච්චි කරපු වාහන තමයි ගොඩක් තියෙන්නේ. ඒත් එක්කම ගත්තාම මේ සමහර තැන් වල වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙනවා මේගොල්ලෝ මේවා පාවිච්චි දැන් මේ වාහනේ ගත්තොත් එහෙම දැන් මේ වාහනේ මෙතන තියෙනවා මේ ෆොටෝස් වලින් මේගොල්ලෝ ඒ කාලේ මේගොල්ලෝ පාවිච්චි කරපු අය මෙන්න මේ විදිහට මේ ෆොටෝස් දාලා තියෙනවා. බලන්න මේ වගේ තියෙන මේ පෙනුම මේගොල්ලෝ ඒ ටික ලස්සනටම තියලා තියෙනවා. ඒ වගේම මේ වාහනේ ගැන මේ විස්තරයක් මෙතන මේ සඳහන් කරලා තියෙනවා. මේ මොකද්ද මොඩල් එක, මොකද්ද අවුරුද්ද. දැන් මේක ගත්තොත් එහෙම 1952 මැනුෆැක්චර් කරපු වෙහිකල් එකක් තමයි මේක. මැක්සිමම් ස්පීඩ් පැයට 177ක වේගෙන් යන්න පුළුවන්. 6 liter 6 V6 2.5 liter 125 horsepower තියෙනවා. Aston DB2 එකක්. මේක ගැන කියන්න ඕන. මේක බලන්න මේකේ දිග. ඒ කියන්නේ මම මෙතන දිග මේ කාර් එකක් දැක්කා. මේක ඉන්න 1952. 1952 වල මේ V8 engine එකක් තියෙන්නේ 5 liter. V8 මේක එංග්ලන්ඩ් ලින්කන් කියලා තිබ්බට මේ වාහනේ මේ එංග්ලන්ඩ් වාහනේ. මේ කලර් එක කොහොමද? මාර ලස්සනයි නේ. එතකොට මේක ගත්තොත් එහෙනම් Mercedes Benz එකක් මේක 300D එකක්. මේකත් 6 cylinder engine එකක්. මේකත් maximum speed එක පැයට කිලෝමීටර් 170ක. මේක ජර්මන් වාහනයක්. ඊට පස්සේ අපි මේ රැන්ඩම් තමයි ඔයගොල්ලන්ට කියන්නේ. මේ ඊට පස්සේ තව එකක් කියන්න ඕන වෙන්නේ රේන්ජ් රෝවර් එකක් තියෙනවා. මේක ගත්තොත් එහෙම මේක නිෂ්පාදිත වර්ගයේ වර්ෂය වෙන්නේ 1984. ඊට පස්සේ මේකෙත් තියෙන්නේ මේකේ 3.5 liter 8 cylinder. V8 3.5 liter එකක් තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. කියනවා ඒ සම්පතේ විශේෂත්වය. විශේෂත්වය තමයි මේකේ මේ රජාගේ පුතාගේ වෙඩින් එක සිද්ධ වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ 2023. ඔව්. සෝරි 23. එතකොට පාවිච්චි කරලා තියෙනවා මේ වාහනේ. මෙතන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ කොහොමද මේ වාහනේ පාවිච්චි කරේ කියලා. එතකොට එයාගේ වෙඩින් එකේදී දෙන්න ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ වාහනේ. ඒ කියන්නේ දැනටත් මේක මේ ධාවන තත්ත්වයේ තියෙන වාහනයක් තමයි මේක. ඔක්කොම white interior තියෙන්නේ. ඔක්කොම white interior, ඔක්කොම exterior white. මෙන්න size. මාරම දිගයි මේක. මේකත් ගත්තොත් එහෙම Rolls Royce එකක් මේක. මේක 1968 නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ UK එකක්. මේ 8 cylinder Phantom කියන එක මේ දැන් කාලෙත් එනවා. ඒ දැන් ඒ සීරීස් එකේම 1968 version එක තමයි මේක. Phantom එක. මේකත් V8 6 liter engine එකක් තියෙනවා. දැන් දෙක විශාලත්වය. දැන් සෝපාවකයන්ට ඒ කාලේ තිබිලා තියෙන මේ ඉන්ටීරියර් එක ගැන බලපුවම ඊළඟ හොඳ සීට් සෙට් එකක් හොඳ තියෙන්නේ.
මාර කම්ෆර්ටබල් එකත් ෆැන්ටම් මේ සිරිස් එකම ගත්තා ඒ සිරිස් එකමලම ගත්තා අලුත් පරණ ඔක්කොම වහන තියෙනවා මේකේ මේ රොයල් ෆැමිලි එක යූස් කරපු මේ වාහනේ බලන්න. ඒ කාලෙත් තිබුණා තියෙනවා මේ වගේ මේ පොප් මේ හෙඩ්ලයිට් තියෙන මේ වාහනයක්. අතන මේක ගත්තොත් එහෙම 1936 නිෂ්පාදිත එකක්. මේකත් 8 සිලින්ඩර් එකක්. 4 ලීටර් 8 සිලින්ඩර් එකක්. මේක ඇවිල්ලා ඇමරිකාවේ නිෂ්පාදිත වාහනයක්. ඊට පස්සේ පරණ වාහන ටිකක් මේ ටිකෙත් තියෙනවා. මේ විදිහට අන්න ඔය විදිහට තියෙනවා වාහන ටිකක්. අපි ඔයාලට වීඩියෝ එක දික් වෙන හින්දා අපි මේ පෙන්නන්න මේක විශේෂත්වයක් තියෙනවා. මේක මේ මුදල් ඒකකටිකුත් තියෙනවා මේකේ දාලා. ඒකත් වෙන මාසන නේද? අද අද විශේෂ දෙයක් පෙන්නන්න දෙනවා එකක් පෙන්නන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ රොයල් ඔටෝමොබයිල් මියුසියම් එකටනේ. දැන් මෙතන තියෙනවා මුදල් වර්ග ටිකක් මේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒක හැම රටකම වගේ තියෙනවා. ඉතින් අපි ආපු ගමන් බැලුවා අපේ රටේ මුදල් ඒකකයක් තියෙනවද කියලා. ඉතින් අපි හරි දුකෙන් බල බල ඉන්නකොට මෙන්න තියෙනවා අපේ රටේ මුදල් ඒකකයක්. ඉතින් ඒකත් ඔන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒකත් විශේෂත්වයක්. ඒත් එක්ක මේ වගේ තැන් හදලා තියෙනවා මේ වාඩි වෙලා ෆොටෝස් ගන්න. මේ ෆොටෝස් ගන්න හදලා තින්නෙත් මේ මර්සිඩීස් බෙන්ස් එකේ මේ ඩිකි එකක් තමයි මේ තියෙන්නේ. ඒකේ වාඩි වෙලා අපිට මේ විදිහට ෆොටෝ එකක් ගන්න පුළුවන්. ලස්සන. හරි අපි තවත් තැනකට යනවා. කියන්න මගේ යාළුවත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ කැමරාව අල්ලගෙන ඉන්නේ අපේ දනාල් මල්ලි. මගේ යාළුවා. ඒ වගේම මෙතන තියෙනවා මේ බයික් එකත් වෙන්න ඕනේ නේද? මේ නම්බර් 3 තියෙන බයික් එක. ඒක ඉස්තර කියන්න ඕනේ. මේක BMW R1100 R එකක් 1994 හදලා තින්නේ 2 සිලින්ඩර් මේක 5 ස්පීඩ් මේකක් මේ බයික් එකක් 1994 අලුත් වාහන ඉතින් මේවා 94 ලංකාවත් එක බලද්දී අලුත් වාහන 1100 බයික් එක. ඔන්න දැන් අපි මෙතන තියෙන වාහනයක් කෙලින්ම දෙකට කපලා එක පෙන්නලා පරණ වාහනයක්. ඒත් එක්කම දැන් ඔන්න අපි යන්නේ අලුත්ම වාහන ටික පෙන්නන්න. බලන්න මමත් ඇත්තට මේක ප්‍රථම වතාවට දැක්කේ මේ Bugatti කාර් එක. බලන්න Bugatti quality එක තියෙන. Bugatti Veyron 16.4 මේක ප්‍රංශයේ නිෂ්පාදිත එකක් 2010ක්. මේක යන්න පුළුවන් පැයට කිලෝමීටර් 407ක වේගකින්. කොහොමද? හිතා ගන්නත් බෑනේ. මානව කොටයි නේ. ආරම කොට. අපේ භාග. අඩිභාග පහක් නේ උස. නේද? අඩි 4ක් කියලා ඇති. ඔව් ඒ වගේ. ඒ තරම් මාර කොල්ටි වාහනේ. ඒතකොට මෙතන තියෙන තව එකක් පෙන්නන්න බලන්න මේ. මාරම රෑකාස්. දෙන්නෙකුට යන්න පුළුවන්. එක පැත්තක් වහලා තියෙනවා. ඒ වහලා යන්නත් පුළුවන්. මේක ඇවිල්ලා ගත්තොත් එහෙම 2009 තමයි නිෂ්පාදිත වර්ෂයේ තියෙන්නේ. ජර්මන් එකක්. මේකත් 8 සිලින්ඩර් එකක්. V8 5.5 ලීටර් එකක්. ඔව් පැයට කිලෝමීටර් 350ක වේගයෙන් යන්න පුළුවන්. කොහොමද? මේකත් මේ ගහලා තිනවා. Rarest and the fastest one of the rarest and the fastest Mercedes car එකක් මේක. ආගන්න අඩුයි. ඔව්. කොහොමද හෙඩ්ලයිට් එකේ අර දැන් ඉනවා වගේම ඇවිල්ලා තිනවා මේක. මේකත් පෙන්නමුනේ.
මේක ඇවිල්ලා ලම්බෝගිනි ඔව්. මේ Lamborghini එක Espada. මේක ඇවිල්ලා 2013 එකක්. හරි ඊට පස්සේ මේක 6 speed මේක manual එක. මේකේ capacity මේ කිං අබ්දුල්ලා 2 තමයි මේ මේක මියුසියම් එකට ගිෆ්ට් කරපු එකක් මේක 6 ස්පීඩ් Porsche 911 පරණ ඒවා Porsche 911 තව Porsche එකක් මෙතනක් තියෙනවා. 911 ඒවා තියෙනවා මේක ඇවිල්ලා ගත්තොත් එහෙම 1993 ජර්මන් වාහනයක්. පැයට කිලෝමීටර් 280ක වේගයෙන් යන්න පුළුවන්. මේක දින පරණ එකක්. ඊළඟට මේක කරන්නේ එතන තියෙනවා අල්ට්‍රා ෆෙරාරි දෙකක් ආයි ඉතින් මේ දෙක කිව්වොත් එහෙම 30 හැදෙනවා. ආයි ඉතින් රතු කියන්නේ රතු තමයි ඒක ආයි ඉතින් මේව කලර් දෙකක් තියෙනවා. මේව කරන්නේ මේ ස්ටෝර් කියන්නේ අපිට මෙතනින් අතුල් වෙනකොට මේවා මොනවත් මේ අල්ලන්න බෑ. වාහන අල්ලන්න බෑ. අපිට ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න මේ දේවල් වලට පුළුවන්. ඉතින් දෙකක් බලාගෙන අපි යන්න. එතන තා පොඩ්ඩක් ඉන්නේ. ඊළඟට තියෙනවා මේගොල්ලෝ මේ ෆෝමියුලා මේ ඩර්ට් රේසින් ඔව් ඩර්ට් රේසින් වලට පාවිච්චි කරපු Rally. එකක් තියෙනවා. ඔව් මෙතන වීඩියෝ ස්ටික් උත් තියෙනවා ඒගොල්ලන්ගේ මේ වාහන පැදපු ඒ වගේ. ඒකෙත් BM එකක් තියෙනවා. ඊට පස්සේ අපි මොකක්ද දන්නේ වාහනේ? ඕපෙල් ඕපෙල් එකක් තියෙනවා. මෙතන අද විදේශිකයෝ ගොඩක් ඇවිල්ලා තියෙනවා මෙතන. මේක ෆෝන් එකක්. මේක ඕපෙල් එකක්. මේ 1992 පාවිච්චි කරලා තියෙන්නේ. මැක්සිමම් ස්පීඩ් එක තියෙනවා පැයට කිලෝමීටර් 200ක වේගයෙන් යනවා. 4 සිලින්ඩර් එකක් තියෙනවා. දැන් ඉතින් තව පොඩ්ඩක් තියෙනවානේ. මෙතන තියෙනවා මේ තව පරණ වාහන දෙකක්. මේකත් පෙන්වන්න. මේකත් මේ මාර ඒ කාලේ අපිට හිතෙනවා නිකන් ඒ කාලේ මාර ගාම්භීර වෙනුමර තිබුණු වාහනය කියලා බලන්න මේකේ මේ පස්ස ටයරක ගහිලා තියෙනවා. හොඳ එළියට තියෙන්නේ. ආරම ලස්සන තියෙන වාහනයක්. අර දැන් තියෙන ලිමෝසින් එකක් වගේ තමයි අපිට තියෙන්නේ. ආරම ක්වොලිටියට තියෙනවා. මේක තමයි 1949 නිෂ්පාදිත වාහනයක්. කාර් එකක්. මේකත් 8 සිලින්ඩර්. මැක්සිමම් ස්පීඩ් එක මේකේ දාලා. ජගුව එන්න ජගුව එකක් මේක මේක ජගුව ගන්න නේද? මේක ඇවිල්ලා ජගුව 1955 නිෂ්පාදිත වාහනයක් මේක. ඊට මේ වගේ අර අලුත් බයික් ටිකක් තියෙනවා. මේක නම් කොහොම ඩ්‍රයිව් කරනවද දන්නේ නැහැ නේ ඉන්නේ. යන මනුස්සයා කොහොම මෙච්චර ලොකු නේද? මේක තියලා ගන්න. අරකනම් අලුත් එකක්. මේක අලුත් එකක්. ඒ වගේ බයික් කලෙක්ෂන් එකක් තියෙනවා. එච්චරයිනේ අතර රිප්ලිකේට් කරලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ හට් එකක්. ඔන්න ඔය වගේ තමයි අපි අම්මන් ජෝර්දාන් අම්මන් වල ද රොයල් ඔටෝමොබයිල් මියුසියම් එක බලන්න තමයි මේ ආවේ. දැන් ඔන්න අපි එළියට යන්නේ. එන්න වගේ. මෙතන මේ වගේ මර්කන්ටයිල් ෂොප් එකක් තියෙනවා. ගණන් දාලා නැහැ මේ වගේ. මේ වගේ සිගාන Kan? Ano ni?
එළියට අපි එළියට ආවා. ඔයාලට පෙන්වන්න බැරිුණ කැලලක් පෙන්වන්න ඕන. මෙතන තමයි අපි කිව්වේ අර මොබයිල් එක අරන් යන්න දෙන්නේ නැහැ. මෙතන තමයි එන්ට්‍රස් එක තියෙන්නේ. මොබයිල් එක අරන් යන්න දෙන්නේ නැහැ. ඒකයි අපිට ඒක සිකියුරිටි එකෙන් චෙක් කරනවා. ඒක නිසා ඔය වගේ තමයි ඉතින් අපි අම්මාන් වල කාමරේසියම් එක බලන්න ආවේ. මෙතන තියෙනවා තවත් ඔයාලට ලස්සන තැනක් පෙන්වන්න මේ පොඩි ප්ලේන් එකක් තියෙනවා. අපි ඒකත් බලමු. එතන ඔයගොල්ලන්ට මේ පේන්නේ අභ්‍යවකාශයේ NASA කියන්නේ අභ්‍යවකාශයේ ගමන් කරන මේ වාහනයක් තමයි මේ තියෙන්නේ මෙතන කියලා. තව දෙයක් ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙනවා. මෙතන මේ තියෙනවා පේන ඇති මේ වාහනයක් තියෙනවා. මේක ඇත්තටම මේ අභ්‍යවකාශයේ ගමන් කරන වාහනයක් විදිහට හදපු එකක්. ඒක මේගොල්ලෝ මේ මෙහි ෆිල්ම් එකකට ගත්තු වාහනයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන වාඩිරාම් කියලා පැත්තක්. එතන මේ ෆිල්ම් එකක් ෂූට් කරලා තියෙනවා. ඒකට ගත්තු වාහනයක් තමයි ඒකට හදපු වාහනයක් තමයි මේ තියෙන්නේ. අපිට එනකොට වාහනේ මෙතන දෙනකම් එන්න පුළුවන්. අපි ටැක්සි එකක් දාගෙන ආවේ. අපි ඔය වාහනේ කෙලින්ම මෙතනටම එන්න පුළුවන්. මෙතනින් අතුල් වෙලා ওই ටික බලලා එන්න පුළුවන්. ඉතින් අපේ channel එක බලපු ඕගොල්ලෝ හැමෝටම thank you very much. subscribe කරන්න අපේ channel එක. සම්පත් සුරේන්ද්‍ර මේ වගේ ලස්සන වීඩියෝස් වලින් ආයෙත් අපි හමු වෙමු. thank you very much.